හෙලෝ හැමෝටම කොහොමද? ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. අද අපි මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරන 2025 පේපර් එකේ ඇනිමාලියා රාජධානියට අදාළ සියලුම ප්‍රශ්න ටික. එහෙනම් හැමෝම 2025 පේපර් එකේ තියෙන ඇනිමාලියා රාජධානියට අදාළ ප්‍රශ්න ටික කරලා ඒත් එක්කම සාකච්ඡාවට එකතු වෙන්න. අපි බලමු 2025 පේපර් එකේ ඇනිමාලියා රාජධානියට අදාළ මොනවද ඇවිල්ලා තියෙන ප්‍රශ්න කියලා. 2025 පේපර් එකේ ඇනිමාලියා රාජධානියට අදාළ එක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි 11 වෙනි ප්‍රශ්නය. අපි එහෙනම් 11 වෙනි ප්‍රශ්නෙට යමු. බලන්න 11 වෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ මොකක්ද කියලා. ඒකලිංගික සතුන් සිටිනුයේ පහත සඳහන් කුමන වංශයේද? වංශවලද? A. නෙමටෝඩා, B. ආර්ත්‍රොපෝඩා, C. ප්ලැටිහෙල්මින්තස්, D. එකයිනොඩර්මේටා. මෙතන උත්තර වලට දීලා තියෙන අපෘෂ්ඨවංශී වංශ විතරක් නිසා මම ඒකලිංගික සහ ද්විලිංගික භාවය අපෘෂ්ඨවංශීට විතරක් මේ ප්‍රශ්නේ ඇතුළේදී සාකච්ඡා කරන්න. හරිද? මම මෙතන ලියනවා ඒකලිංගික. මේ පැත්තේ ලියනවා ද්විලිංගික. මුලින්ම දැනගන්න ඕන අපි ඒකලිංගික කියන්නේ මොකක්ද? ද්විලිංගික කියලා කියන්නේ මොකක්ද කියලා. ඒකලිංගිකයි කියලා කියන්නේ ස්ත්‍රී සහ පුරුෂ යන ප්‍රජනක ව්‍යුහ වලින් එක ව්‍යුහයක් පමණක් දරන ජීවීන් අපි හඳුන්වනවා ඒකලිංගික ජීවීන් කියලා. එක ප්‍රජනක ව්‍යුහයක් පමණක් දරන ජීවීන්. ද්විලිංගික ජීවීන් කියලා කියන්නේ කවුද? ස්ත්‍රී සහ පුරුෂ යන ප්‍රජනක ව්‍යුහ දෙකම දරන ජීවීන් අපි හඳුන්වනවා ද්විලිංගික ජීවීන් කියලා. මං හිතන්නේ දැන් ඔයාලට තේරෙන්නේ නැති ඒකලිංගික සහ ද්විලිංගික කියලා කියන්නේ මොකක්ද කියලා. හරි අපි ලියාගමුකෝ. ඒකලිංගික නම් ස්ත්‍රී හෝ පුරුෂ යන ප්‍රජනක ව්‍යුහ දෙකෙන් එකක් පමණක් ඇත. ද්විලිංගික නම් ස්ත්‍රී ව්‍යුහයකුත් තියෙනවා පුරුෂ ප්‍රජනක ව්‍යුහයකුත් දක්නට ලැබෙනවා. දැන් අපි බලමු මෙයාලට උදාහරණ මොනවද කියලා. මුලින්ම මම ද්විලිංගික භාවය පෙන්වන ජීවීන් ලියන්නම්. මොකද ද්විලිංගික භාවය පෙන්වන ජීවීන් වංශ දෙකක් විතරයි ඉන්නේ. ඒක නිසා මම මුලින්ම ද්විලිංගික ජීවීන් ලියලා ඉන්නම්. ද්විලිංගික ජීවීන් තමයි ප්ලැටිහෙල්මින්තස් සහ ඇනිලීඩා. ප්ලැටිහෙල්මින්තස් සහ ඇනිලීඩා යන වංශ දෙක හැර ඉතිරි සියලුම අපෘෂ්ඨවංශී වංශ අපි හඳුන්වනවා ඒකලිංගිකයි කියලා. ඒ අනුව ප්ලැටිහෙල්මින්තස් සහ ඇනිලීඩා හැර ඉතිරි සියලුම අපෘෂ්ඨවංශී. කවුද එතකොට ඒකලිංගික භාවය පෙන්වන ජීවීන්? නිඩාරියා, නෙමටෝඩා, ආර්ත්‍රොපෝඩා, එකයිනොඩර්මේටා සහ මොලුස්කා. හරි අපි දැන් ABCD කියන ඉංග්‍රීසි අක්ෂර වලට යමු. කවුද ඒකලිංගික භාවය පෙන්වන ජීවීන් කියලා හඳුනගන්න. A පිළිතුරේ දීලා තියෙනවා නෙමටෝඩා. නෙමටෝඩා කියලා කියන්නේ ඒකලිංගික ජීවියෙක්. B කියන අක්ෂරයෙන් දීලා තියෙනවා ආර්ත්‍රොපෝඩා. මෙයා ගත්තත් ඒකලිංගික ජීවියෙක්. C කියලා දීලා තියෙනවා ප්ලැටිහෙල්මින්තස්. ප්ලැටිහෙල්මින්තස් ගත්තොත් ද්විලිංගික ජීවියෙක්. D එකයිනොඩර්මේටා. එකයිනොඩර්මේටා ගත්තත් ඒකලිංගික ජීවියෙක්. ඒ අනුව අපිට උත්තරේ ගන්න පුළුවන් නෙමටෝඩා, ප්ලැටිහෙල්මින්තස් සහ එකයිනොඩර්මේටා කියන A B D කියන පිළිතුර. බලන්න A B D කියන අක්ෂර තුන තියෙන්නේ මොන පිළිතුරේද කියලා. හරි A B D කියන අක්ෂර තුන තියෙන්නේ 5 වෙනි පිළිතුරේ. ඒ අනුව 2025 පේපර් එකේ 11 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 5 වෙනි පිළිතුර. මං හිතනවා ඔයාලා හැමෝටම 2025 පේපර් එකේ ඇනිමාලියා රාජධානියට අදාළව අහපු ප්‍රශ්නය හොඳටම තේරෙන්නේ නැති කියලා. එහෙනම් ඔන්න ඔයාලගේ පාස් පේපර්ස් වලින් මෙච්චර කාලයකට අහපු 2019 ඉඳන් 2025 වෙනකන් අහපු සියලුම ඇනිමාලියා රාජධානියේ ප්‍රශ්න වලට අපි සාකච්ඡා කළා විවරණ ලියලත් ඉවරයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් 2019 ඉඳන් 2025 වෙනකම් ප්‍රෝටිස්ටා රාජධානියට අදාළ පාස් පේපර්ස් ප්‍රශ්න සාකච්ඡාවත් එක්ක එකතු වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක් ගිහින් එන්නම්.